හරි ජීවන් මන්ත්‍රීතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවා. මම ඒක පැහැදිලි කරනවා. දැන් ඔබතුමා කියන්නේ මේ නව රජයේ හැටියට අපි නිවාස හැදුවේ නැහැ කියලානේ. ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමතියි. ඉන්දියානු ආධාර යටතේ අපි නිවාස හදන එක දැන් ආරම්භ කරනවා. තිබුණු සාකච්ඡා අනුව ගිහිල්ලා 2056 ක දැන් ආරම්භය ගන්නවා. මේ වසරේනේ පටන් ගන්නවා. ඊළඟට මේ රටේ ජනතාවගේ බදු මුදලෙන් භාණ්ඩාගාර මුදලෙන් මිලියන 1300ක් අපේ යටිතල පහසුකම් සඳහා ලැබිලා අපි ගෙවල් 456ක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. මම මතක් කරන්න කැමතියි චාමර මන්ත්‍රීතුමා දන්නවා 2023 නායකයා හල්දුමුල්ලේ කබරගල නායක ගියා. ලයිමක් ගලවගෙන ගියා. අන්තිමේට වහලා දාපු තේ ෆැක්ටරි එක පවුල් 50ක් පදිංචි කරා. ඒ පවුල් 50ට ගෙවල් හදන්න ඔබතුමාලා වසර දෙකක් කටයුතු කරේ නැහැ. හැබැයි මෙතන සමහරුන්ගේ ගෙවල් ගිනි ගැහුවා හෝ ගිනි ගහගෙන ඒවට කෝටි ගණන් වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ ඒවට වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ හැදුවේ නැහැ. මෙයාලා වන්දි ගත්තා. අන්න ඒ ගෙවල් 50 මේ වෙනකොට වහලා ගහන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. අපි ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ගෙවල් 50ක් අපි කබරගල හදනවා. හමුදාව යොදවලා හදනවා. ඔව් අපි එකට ගිහලා ශ්‍රමදාන කරා හදනවා. ඒ නිසා ඒ වගේ මම මතක් කරන්න කැමතියි වතු කම්කරු වැටුපත් රුපියල් 1700ට ඒ මිනිස්සුගේ ජීවන තත්ත්වයට සරිලන ආදායමක් එන විදියට අනිවාර්යයෙන්ම ආනන්ද කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වැඩි කරනවා කියන එක මේ පාර්ලිමේන්තුවේදී මම මතක් කරන්න කැමතියි. ප්‍රශ්නාංක 10